ලේට් එනවා. Welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මං හිතනවා. ඔයා මගේ channel එකට එකතු වුණු අලුත් යාළුවෙක් නම් මගේ නම නිමේෂා. ඔයාවත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ ගෙවෙන්නේ අපේ අක්කා ලංකාවේ ඉන්න අන්තිම දවස් ටික බලාපොරොත්තු නොවිච්ච විදිහට එයා ආපහු රට යන්න තීරණය කළා. ඒ හින්දා හදිසියෙම plan කරගත්ත ගමනක් දැන් මේ යන්න තමා හදන්නේ. වීඩියෝ එක දිගටම බලන්න අපි කොහෙද කියේ කියලා. අව උදේ 6යි හරියටම 6යි. අපි දැන් ඉන්නේ ගම්පහ. අපි අන්න මොනවා හරි ගන්නවා උදේට. ඕගනයිස් ඉතින් නැහැ. වීඩියෝ එක දිගටම බලන්න අපි කොහෙද යන්නේ කියලා. let's go. 6ට එනවා කිව්ව මිනිස්සයා තාමත් නැහැ. දැන් මේ වෙලාව 6ත් පහුවෙලා ටික වෙලාවකින් ඔන්න අපේ අක්කා ආවා. දැන් මේ ඉතින් එක කීව යනවා. මේ කිව්වේ කොහමද? මේ චිකන් දාපු සෑන්ඩ්විච් හදන් යනවා කිව්වා. ඇයි අර පෝක් අන්තිමට ගම්පහට ඇවිල්ලා අපිට මේ කඩේකින් කෑම ගන්න උනා. කිව්වා එග් සෑන්ඩ්විච්, චිකන් සෑන්ඩ්විච්, පෝක් සෑන්ඩ්විච්. දැන් මුකුත් නෑ ඒක කඩෙන් කරන් කනවා. ඔයාලගේ බඩු ගේනවා කියලා පොල්ල තිප්පේ යාළුවෙක් ඉන්නා නේද? ඊට පස්සේ අපි ටිකට්ස් ගන්න පොලිමේත් ඉඳලා ටිකට්ස් අරගෙන දැන් එහා පැත්තට මාරු වෙන්න තමා මේ හදන්නේ. මේ ගමන සතුටින් ගියාට තව දවස් දෙක තුනකින් මට මාර පාළුවක් දැනෙයි. හැබැයි මම මේක වීඩියෝ කරලා මගේ YouTube එකේ අප්ලෝඩ් කරන්න හේතුව දවසක මේක මට මෙමරියක් විදිහට බලන්න ඕන. කොහොම හරි කතාවෙන් කතාව දැන් ඔන්න අපි එහා පැත්තේ වේදිකාවට දැන් මේ යනවා. මනට විසිරුණු පලසේ අසුන්ගෙන හදවත් පවුරේ අපි අපි ඉතින් ඔන්න නුවරින් බැහැගත්තා. අපේ අක්කට නුවර යන්න ඕනේ කිව්ව නිසා තමයි ඇත්තටම අපි හදිස්සියෙම නුවර ආවේ. ස්ටේෂන් එක ඇතුලෙන් එළියට ආවා. මුලින්ම අපි යන්න හිතාගෙන ඉන්නේ නුවර මාලිගාවට. ටයිම් එක තිබුණොත් තමයි තව කොහෙද යන්න වෙන්නේ. හරි. මුලින්ම අපි ආවා KCC එකට. විශේෂ දෙයකට නම් නෙමෙයි ආවේ. නිකන් ඔය ඊට පස්සේ මෙතන මේ 3D game roller coaster එක දැකලා ඔන්න ඔහෙ try කරනවා කියලා හිතුණා. ඒක හොඳයි වගේනේ. ඊට පස්සේ අපි මෙතනින් ටිකට්ස් ගත්තා. එක්කෙනෙක්ට රුපියල් 500ක් වුණා. දැන් අපි දුවගෙන යනවා. මං සෙකන්ඩ් ටයිම් තමයි මෙහෙම එක්ස්පීරියන්ස් එකක් ගන්නෙ. ඔන්න දැන් තව ටිකකින් අපි මේක ඉඳගෙන ගේම් එක ප්ලේ කරන්න තමයි යන්නේ. A few moments later. අතුරා හතේ හොඳ ආදකම් ඊට පස්සේ ගේම් එක ඉවර වෙලා අපි KCC එක ඇතුලේ රවුම් ගැහුවා. දැන් අපි නුවර මාලිගාවට යන්න තමා හදන්නේ.
මාලිගාව ඇතුළට යන්න කලින් අපි මෙතනින් මල් ගත්තා. ඇතුලේ වීඩියෝස් මුකුත් ගන්න බැරි වුණා. මොකද අපි ගිය වෙලාවේ මාර විදිහට අවුව තිබුණා. අපි ටක් ගාලා ඇතුළට යන්න තමා හැදුවේ. නුවරාවට ඉන්න අය, නුවර ගිහින් තියෙන අය මෙතන නම් කොහොමද දන්නව ඇති. ඒ හින්දා මේ කොතනද කියලා කියන්න ඕනේ නෑ නේද? ඉන්නේ අපේ ගිනුම් හිමියා. ඔයා රිංගල ගන්න ඕනේ. අපි මෙතනින් අච්චාරු වර්ග ගොඩක් ගත්තා. අඹ, අන්නාසේ, ලෝවි. දැන් ඉතින් රස බලන්න තමයි යන්නේ. ෆස්ට් බයිට් එකෙන් පේනවනේ රායි වගේ. කියන්න කාලේ නහ. කියන්න. පිරි ලෝකෙක නම් පිරි. මම රිවිව් කරන එකද? අපි අම්බේකින් කැලක් කලපනවා. ලස්සනට අනින්න. මේ අම්බද පේරේ. මේ වෙලාවේ අපි ආයිමත් KCC එක ඇතුළට ආවා. මොකද එළියේ ඉන්න බැරි තරම් රස්නෙයි. කොහෙවත් යන්න හිතුන්නේ නැහැ. KCC එක ඇතුළෙන්ම මොන හරි අපි ලන්ච් එකට ගන්නවා කියලා හිතුවා. ඉතින් ඒ වෙලාවේදී මං ආසම සින්දුවක් ප්ලේ කර හිටියේ එතන හිටපු බෑන්ඩ් එක. ඉතින් ඒකත් අහගෙන අපි වටේ කැරකි හිටියේ ඇතුළේ. බලන්නකෝ ඔයාලත් මේ සින්දුව දන්නවද කියලා? ලන්ච් එකට අපි ගියේ බර්ගර් කින් එකට. අපේ වේට එනවා. thank you. අපේ වේට. 2 hours later. දැන් වෙලාව 4:00ට ළඟයි හවස. අපි බස් එකේ යන ගමන් මොන හරි ගන්න කියලා කීල්ස් එකට ආවා. දැන් ඉතින් මෙහෙම්මම හිමීට බස් හෝල්ඩ් එකට යන්න තමා හදන්නේ. මේ මල්ටි පිටි මොනවද ගන්න? මල්ටි පිටි. ඉතින් කවුරුත් දන්න බෝගම්බර හිරගෙදරත් පාස් කරගෙන දැන් අපි ගෙදර යන්න තමා හදන්නේ. ට්‍රිප් එක ඉවරයි. දැන් බස් එක ගන්න යනවා. මොනවද කියන්න තියෙන්නේ? අපි දැන් ගෙදර යනවා. වෙලාව 4:10යි. රවුම් ගහලා කයිය ගහලා එන්ජොයි කරලා ඔක්කොම කරලා ඉවරයි. හරි. වීඩියෝ එක ඉක්මනට එඩිට් කරලා දානවා. එහෙනම් බයි. ඉතින් ඔන්නෝම තමයි අපේ නුවර ගමන ඉවර වුණේ. ආයිමත් ලස්සන vlog එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මතක ඇතුව මාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වීඩියෝ එක ආසාවෙන් ආදරෙන් බැලුවා නම් like එකකුත් දාන්න අමතක කරන්න එපා. කින් එන්නම්.